තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා කියලා. ඉතින් අද ඔන්න පොසොන් පොහොය දවසේ උදේම අපි දෙන්න හිතුවා මොකද කරන්න කියලා. ඉතින් අපි හිතුවා ඇත්තටම ප්ලෑන් කරලා එහෙම යන්න හිතපු ට්‍රිප් එකක් නෙවෙයි මේක. පානදුරේ යනවා කියලා. කළුතර බෝධීන් වහන්සේට වැඳ පුදාගෙන පානදුරේ බීච් එකටත් යන්න පුළුවන්. ඉතින් අපි දෙන්න උදේම ලෑස්ති වෙලා මේ පිටත් උනේ පානදුර බලා යන්න. ඉතින් අපි මම සෑන්ඩ්විචස් හදාගත්ත බ්‍රේක්ෆාස්ට් වලට දැන් පොය දවසනේ ඒ හින්දා ඉතින් දන්සලුත් හම්බ වුණා. අපිට අතරමඟදී මේ මාළු බනිස් දන්සල හම්බ වුණා. ඉතින් මාළු බනිසත් අරගෙන අපි දෙන්න මේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඔන්න පානදුර බලා නැවත අපේ ගමන පටන් ගත්තා. එදා පොය දවසක් නිසා ටවුන් එකේ මිනිස්සුත් වැඩි හිටියේ නැහැ. ඒ වගේම ෂොප්ස් ගොඩක් වහලා තමයි තිබුණේ. දැන් නම් අපි දෙන්නට හොටෙල් එකේ පාර වැරදිලා හිටන් Google Map එක දාගෙන හොටෙල් එක හොයන ගමන් තමයි මේ ඉන්නේ. පානදුර ටවුන් එක හරිම ලස්සනට සලසලා තිබුණා. එදා රෑ පෙරහැරකුත් තිබුණා. ඇත්තටම එදා රෑ හරිම ලස්සනට තිබුණා. මම පෙන්නන්නම්කෝ. ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා අපි දෙන්නයි ප්‍රධානම බලාපොරොත්තු වුණේ සන්සෙට් එක බලන්න බීච් එකට එන එක. ඉතින් අපි ගත්ත හොටෙල් එකත් බීච් එක අයිනෙමයි තිබුණේ. ඉතින් අපි දෙන්නට ඒක පහසුවක් වුණා. දුර යන්න නැහැනේ. එහෙමම හොටෙල් එකෙන් පිටිපස්සේ තමයි බීච් එක තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. අපි හොටෙල් එක බුක් කළේ එන ගමන්මයි. මොකද කලින් ප්ලෑන් කරලා ආපු ට්‍රිප් එකක් නෙවෙයිනේ මේක. හැබැයි මුහුදු වෙරළට නම් පොලිතීන් වතුර බෝතල් මේ වගේ දේවල් ගොඩක් එකතු වෙලා තිබුණා. රටේ සුන්දරත්වය රැකගන්න එක අපේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ අපි කොහෙට හරි ගියාම අපේ පාසටහන් විතරක් තියලා එන්න අපි වග බලා ගන්න ඕනි. ඉතින් ඔය දැන් අපි දෙන්න ගොඩාක් වෙලා බීච් එකට වෙලා හිටියා. අපි හිතුවා රෑ වෙනකම්ම ඉන්න. ඉතින් කාර්යබහුල අපේ මනසට රිලැක්ස් එකක් ගේන්න පුළුවන් මේ මුහුදේ ශබ්දයට. ඉතින් පුදුමාකාර රිලැක්ස් එකක් තමයි මේ වගේ තැනකට ආවහම දැනෙන්නේ. අපි දෙන්න මෙහෙමම අපිට යන්න පුළුවන් තරම් දුර ඇවිදගෙන ගියා. හැබැයි ඇවිදගෙන යනකොට එන්නෙම කරුවල වැටුණා. ඉතින් එහෙම වුණාම යන්න බැහැනේ. අපි දන්නෙත් නැහැනේ මේ පැත්ත ගැන. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් මම ගොඩාක් කැමති දකුණේ තියෙන මුහුද බලන්න යන්න. ගාල්ල මාතර හම්බන්තොට විශේෂයෙන්ම මාතර තමයි මම ගොඩාක් කැමති බීච් එක බලන්න යන්න. හැබැයි අපිට ඉක්මනින් වෙනව නම් එන්න පුළුවන් පානදුරට. හම්බන්තොටට තමයි ඊළඟට අපිට ළඟ. නමුත් ඉතින් ඉක්මනින්ම මුහුද බලන්න උවමනාවක් ආවොත් ඉතින් එන්න තියෙන්නේ පානදුර බීච් එකට තමයි. ඔන්න බලන්නකෝ හවස් වෙනකොට මෙන්න මේ වගේ චූටි චූටි කක්කුට්ට ගොඩාක් මේ බීච් එකේ හිටියා. ඔයාලට හිතුනොත් ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා බල බල ඉන්නේ නැතුව ලෑස්ති වෙලා
එන්න. මොකද අපි වෙනුවනුත් කාලයක් වෙන් කරන්න ඕනේ. අපි මුළු අපේ ජීවිත කාලෙම වෙන් කරන්නේ සල්ලි හම්බ කරන්න මේ දේවල් වලටනේ. ඉතින් අපේ මනස වෙනුවෙන්, අපේ සෞඛ්‍ය වෙනුවෙන්, අපේ සතුට වෙනුවෙනුත් වෙලාවක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. මම එහෙම කිව්වට ඉතින් අපිට මුදල් ප්‍රශ්න, නිවාඩු ප්‍රශ්න මේ වගේ දේවල් ඉතින් එනවා. නමුත් අපිට පුළුවන් කාන්තාවන් විදිහට මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන ඔයාලගේ සතුට වෙනුවෙනුත් දෙයක් කරන්න. ඉතින් මගේ වීඩියෝස් වල දාලා ඇති ඉක්මනින් ට්‍රිප් එකක් යන්න කොහොමද මම සල්ලි එකතු කරගන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයාගේ මනසත් චුට්ටක් රිලැක්ස් වෙන්න මුහුද කියන ගීතයක් චුට්ටක් අහගෙන ඉමුද අපි. ඉතින් අපි දෙන්න දන්නේම නැතුව ටික ටික කරවල වැටීගෙන ආවා. ඉතින් එදා පොය දවසක් නිසා එක පැත්තකින් ඉර බහිනකොට අනිත් පැත්තෙන් හඳ පායන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් කොච්චර වෙලා මේ බීච් එකේ හිටියත් අපි දෙන්නට නම් හිතක් තිබුණෙම නෑ මේ බීච් එක දාලා යන්න. හැබැයි ඉතින් ඕනිම දෙයක සීමාවක් තියෙනවානේ. අපිට හැම දෙයක්ම අනික කවදා හරි දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ධර්මතාවයත් මෙනෙහි කරගෙන අපි දෙන්න මේ සුන්දර මොහොතට සමුදෙන්න තීරණය කළා. ඉතින් මේ බලන්නකෝ එක පැත්තකින් ඉර බහගෙන යනකොට අනිත් පැත්තෙන් කවුද එන්නේ කියලා. ඉතින් ඉර එයාගේ සේවය හැමෝටම දීලා දැන් හදන්නේ සමුගෙන යන්න. ඉතින් එයාගේ ඩියුටි එක බාර ගන්න මේ රාත්‍රියේ එන කෙනා තමයි මේ ඉන්නේ. ඉතින් අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ නේද? අපි ඉන්න කාලේ අපි උපරිම උත්සාහ කරන්න ඕනේ අපෙන් සේවයක් මේ සමාජයට ලබා දෙන්න. අපිටත් පුළුවන් නම් ඉරක් වගේ වෙන්න. ඒක කියන තරම්ම ලේසි නෑ. නමුත් අපි උත්සාහ කරලා බලමු. ඉරට සමහර අය බනිනවා, හොඳ කියනවා, සමහරු වන්දනාමාන කරනවා. ඒ කොහොම වුණත් ඉර හැමෝටම එක ලෙස එයාගේ ආලෝකය ලබා දෙනවා. ඉතින් අපිත් උත්සාහ කරමු ඉරක් වගේ වෙන්න. දැන් නම් ඉතින් එළිය පරදලා අඳුර ඡාය අරගෙන තියෙන්නේ. ඒ අඳුර එළිය දෙන්න තමයි හඳ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි හොඳට සමුදීලා අපි දෙන්න මේ පිටත් වුණේ ඩිනර් එක ගන්නයි ඒ වගේම කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නයි. ඉතින් යන්කෝ අපිත් එක්ක. ඉතින් පාර දෙපැත්ත හරිම ලස්සනට සරසලා තිබුණා. ඔන්න අපි දෙන්න උතුම් වූ කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඒ උතුම් පින්බිමට ආවා. ඉතින් මම පන්සල ඇතුලේ නම් වීඩියෝ කරේ නැහැ. මොකද මම ඇත්තටම පෞද්ගලිකව කැමති නැහැ ඒ දෙයට. මට නිදහසේ වැඳ පුදා ගන්න ඕන නිසා. ඉතින් කළුතර බෝධීන් වහන්සේගේ අතීතය ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිව යනවා. අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර 32කින් එකක් වශයෙන් තමයි මේ කළුතර බෝධිරාජාණන් වහන්සේ සැලකෙන්නේ.
ඉතින් ඔන්න අපි දෙන්න උදේ පාන්දරම අපහු ගෙදර එන්න තමයි මේ පිටත් වුණේ. ඉතින් අපි දෙන්න ඉක්මනින්ම ප්ලෑන් කරලා මේ ආපු ට්‍රිප් එක අපි දෙන්න හිතුවටත් වැඩිය ගොඩාක් සාර්ථක වුණා. අපි දෙන්න ගොඩාක් සතුටු වුණා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.